හෙලෝ කොහමද අපි යනවා ට්‍රිප් එකක් පුළුවන් නම් ගෙස් කරන්න බලන්න ඔයාලා අපි අද කොහෙද යන්නේ කියලා මෙන්න මේ පාලම දැකලා තියෙනවා නම් ඔයාලට කියන්න පුළුවන් අපි මොන පැත්තටද යන්නේ කියලා අපි අද යනවා අපේ තාත්තා බලන්න කියන්නේ මහ ගෙදර යනවා මහ ගෙදරට මේ මගේ ගෙදර කොහෙද අපේ ගෙදර තියෙන්නේ මතුගම අපි අද උදේම මේ යන්න පිටත් උනේ මතුගමට ගිහිල්ලා තාත්තා බලලා මාතරට යන්න. ඒ යන අතර මග තමයි මෙන්න මේ වතුර තිබහක් ඇවිල්ලා මම නවත්තලා වතුර බොනවා. ඉතින් පේනවනේ ඔය යනකොට හරි ලස්සනයි මේ පැත්ත. මේ දවස් ටික අපි කලින් වීඩියෝ වල අර දැක්කේ අනුරාධපුරේ යන්නේවනේ මේ තියෙන්නේ අපේ ගෙවල් පැත්ත. එතකොට ඒ කියන්නේ අපේ මතුගම කළුතර ගෙවල් පැත්ත. මේ යනකොට අපේ ගෙවල් ගාව තියෙන ගඟ හරිම ලස්සනයි. මේ ඒක මාර ලස්සනයි. පේනවා ඇතුලේ ඉඳලාමයි මම අනුරාධපුරේ අරන් ගියානේ ඔයාලා ඒ බ්ලොග් එකේ අපේ ගෙවල් පැත්තේ අක්කලේ ගෙවල් පැත්ත තිබ්බා වගේ නෙමෙයි. ඊට හාත්පසින්ම වෙනස් මේ පැත්ත. ඔන්න අපි ගෙදරට ආවා. මම ගෙදරට එල්ලුණා තාත්තා නෑ. තාත්තා ගිහිල්ලා කොටුවට. මම මේ තකහණියක් කියන්නේ වතුර මේකෙන් බෑගෙන තාත්තා කොටුවේ ඉන්නවද කියලා බලන්න. යා එන්නකෝ අපි ගිහිල්ලා බලමු තාත්තා ඉන්නවද කියලා. තාත්තයි පුංචි මං හිතන්නේ දලු කඩන්න ගිහිල්ලා. එයාලා ගොඩක් වෙලාවට උදේ වරුවේ දලු කඩන්න යනවා. මොකද අවුව වැටෙන්නේ නෑ උදේට. ඒ වෙලාවේ දලු කඩාගත්තොත් දවල් වෙනකොට එයාලට වැඩි කරගන්න ලේසි. කියන්නේ අවුව වැටෙන වෙලාවට එයාලට ගෙදරට එන්න ලේසි. ඒ හින්දා එයාලා උදේම ගිහිල්ලා දලු කඩනවා. මම ඉතින් එයාලට කියන්න තුව ගෙදර ආවොත් අනිවාර්යෙන් මෙන්න මෙහෙම කොටුවට ගිහිල්ලා එයාලා ඉන්නවද කියලා හොයා ගන්න ඕනේ. නැත්නම් ඉතින් මට එයාලා ඉන්න තැනක් හොයාගන්න විදිහක් නැහැනේ. මම ඉතින් ගෙදර නැත්තම් අනිවාර්යෙන් දන්නවා එයාලා ඉන්නේ කොටුවේ කියලා. ඉතින් මම මේ ඇහිලිවල ඔන්න කතා කරනකොට දෙන්න ඇත්තටම කොටුවේ ඉන්නවා. තාත්තා ඔන්න මට මේ එතන මොන හරි බඩු වගේක් ගේන්න කියලා කියන්නේ. අපි දැන් ඒ ටිකත් අරගෙන ඔන්න පුංචි දලු ගෝණියක් අරගෙන එනවා. ඉතින් එදා දවසේ මේ දලු කැඩිල්ල එතනට ඉවරයි. එතනින් ඉවරුණා. ඒ කියන්නේ මං ආපු හින්දා එයාලා දලු කඩන එක නවත්තලා එහෙමම ගෙදර ආවා. මම ඉතින් එයාගෙත් එක්කම එහෙම ඒ පුංචි බඩු බෑග් එකත් අරගෙන අපි දෙන්න මේ තාත්තයි මමයි ගෙදර එනවා. අපි දැන් කොහොම ගෙදර අපි එහෙම ගෙදර ගිහිල්ලා උදේට කාලා ආපහු අපේ ගමන යන්න පිටත් වුණා. මේ යන අතරමඟ ලස්සනට පින්තාලියක් හදලා තිබුණා. අපි එතනින් වතුර බොන්න වතුර තිබහක් තිබුණේ නැහැ. එනතර ඒක තියෙන විදිහ දැක්කම වතුර ටිකක් බොන්න. ඒතර මම ඉතින් වතුර බීලා මේම ආපහු එනකොට මේ අපිට ලස්සන දියපාරක් හම්බුණා මගදී. ඒක ඇත්තටම මේ වෙලාවේ හැටියට නම් හරිම මේ S2කට දැක්කත් හරිම සනීපදායකයි. ඉතින් අපි දෙන්න කරපු වැඩේ බයික් එක නවත්තලා එතනින් බැහැලා පොඩ්ඩක් මූණකට සෝදගෙන ආපහු අපේ ගමන යන පිටත් උනා. මේ බලන්නකෝ ඉතින් ඒක හරි ලස්සනයි. මේ ස්වභාවික සුන්දරත්වය ඒ විදිහටම තියෙනවා. ඒ වගේ පාරක ඒ වගේ එකක් තියෙයි කියලා අපි හිතුවෙත් නෑ. එනට මේ ඒක අර ඒ දවල් 12ට විතර තමයි අපි ඔය මේ මම මේ වීඩියෝ එක අරගත්තේ. ඒ වෙලාවෙත් මාර රස්නේ බයික් එකේ යනකොට කොහොමත් රස්නේනේ. මේ මෙතනට ඇවිල්ලා මූණකට චුට්ටක් හොදගෙන ගමන ඉතුරු ටික යන්න පිටත් වුණාට පස්සේ අපිට පොඩි රිලැක්ස් එකක් හම්බුණා. ඇත්තටම සෝබාදහම කියන්නේ මාර දෙයක්. මම මේව කරන්නේ මට තියෙන සතුටට මේ ඒක අර හිතා කියා ගන්න බෑ. මෙතන ඇත්තටම පැනලා නාන්න තිබ්බම මම ඒත් නානවා. මේ මම යාට මේ කියන්නේ හස්බන්ඩ්ට එන්න පෙන්නන්න කියලා. එතන තව දියපාර උඩට යන්න හරිම ලස්සනයි. මේ අපිට එච්චර උඩට යන්න ඕනේ නැහැ. අපි මෙතන ළඟ ඉඳන් බලලා ගියා. මෙතන ලස්සනයි කියලා ඉතින් මෙතනට වෙලා ඉන්න බෑනලමයි නේද? කොහොම හරි මෙතනට වෙලා විනාඩි 10ක් 15ක් ඉඳලා අපි දෙන්න ආපහු අපේ ගමන යන්න පිටත් වුණා. මේ කොහෙද අපි යන්නේ? මම මුලින් කිව්වනේ මම යන්නේ මතුගම කියලා නෑ. අපි ආවේ මාතරට. ගොඩක් දවසකින් තමයි මාතරට ආවේ. මේ දැන් ඔන්න අපේ ගමන අපි ඇවිල්ලා ඉවරයි. අහිංසක පොඩි පවුලක් පොඩි කඩයක් කරගෙන ඉන්නවා දැකලා අපි දෙන්න ඉතින් නවත්තලා පොඩි තැඹිලි ගෙඩියකුත් බීලා අපේ ගමන ඉවර කරන්න තමයි මේ යන්නේ. ඉතින් ඊළඟ දවසේ ආයෙත් ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් මම ඔයාලගෙන් සමු ගන්නවා. බයි බයි.